හොඳයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා risk manage කරන simple theory එක ගැන. ඒ කියන්නේ ඔයාට trade කරන්න US ඩොලර් කීයක් අවශ්‍යද? මෙන්න මේ ගැන තමයි අද වීඩියෝ එකකින් කතා කරන්නේ. සාමාන්‍යයෙන් trading කරන කෙනෙකුට අවම වශයෙන් capital එක කීයක් තියෙන්න ඕනිද? සාමාන්‍යයෙන් trader කෙනෙක් එයාගේ capital එකෙන් risk එක manage කරගෙන trade කරනවා නම් එයාට කියන්නේ තමන්ගේ capital එකෙන් 1% එක trade එකකට risk කරන්න කියලා. සාමාන්‍යයෙන් මූලික තියරේ තමයි 1%. ඒ කියන්නේ ඔයා හිතන්න US ඩොලර් 100ක් තියෙන කෙනෙක්. අපි හිතමු US ඩොලර් 100ක් තියෙන කෙනෙක් 1% risk කරනවා. 100න් 100ට එකක්. එතකොට එන්නේ ඔයාට 1 ඩොලර් එකයි. එක trade එකකට දාන්න පුළුවන් ඔයාට 1 ඩොලර් එකයි. ඉතින් සාමාන්‍යයෙන් ඔයා හිතන්න 1 ඩොලර් එකක් risk එක පැත්තට අරගෙන එකට දෙකක් හෝ එකට තුනක් සාමාන්‍යයෙන් එකට දෙකක් හෝ එකට තුනක risk to reward ratio එකක්. එහෙම නැත්නම් RR එකකින් තමයි ඔයාට trade කරන්න පුළුවන්. හැමදාම market එකේ sway වෙන්න ඕන. يعني එකට 20 25 පුළුවන්. හැබැයි ඒක හැමදාම කරන්න බෑ. ඒ නිසා average අපිට ගන්න සිද්ධ වෙනවා එකට දෙක සහ එකට තුන කියන RR එක. මේ එකට දෙක සහ එකට තුන RR එකත් එක්ක ඊට පස්සේ අපේ win rate එක හදා ගන්න වෙනවා. ඉතින් මෙතනදී තව අභියෝගයක් එනවා. ඒ තමයි win rate එක. අපි පොඩ්ඩක් යමු win rate එක පැත්තට. ට්‍රේඩින් ව්‍යාපාරයක් විදියට කරන කෙනෙකුට කවදාකවත් හැමදාම win කරන්න බෑ. ඒ වගේම හැමදාම loss වෙන්නෙත් නෑ. ඉතින් ඒ නිසා win rate එකක් අපිට හදා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් මේක 100ට 50කට වඩා වැඩියෙන් තියාගන්නවා කියන්නේ ඔයා හොඳ profitable trader කෙනෙක්. ඒ කියන්නේ 100ක් trade ගන්නවා නම් 100ක් trade ගන්නවා නම් මේකෙන් win කරන්නේ 50යි. ඔයා win කරන්නේ 50යි. ඒ වගේම ඔයා loss වෙනවා 50ක්. ඒත් ඔයා හොඳ profitable trader කෙනෙක්. මොකක්ද හේතුව? ඒ RR එක R to R එක. ඒ කියන්නේ ඔයා loss වෙන එක trade එකකදී ඔයාගේ capital එකෙන් 100ට එකක් loss වෙනවා. හැබැයි profit එක ගන්න වෙලාවේදී ඔයා 100ට දෙකක් හෝ තුනක් 100ට දෙකක් හෝ 100ට තුනක් RR එක gain කර ගන්නවා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා ඇති ඩොලර් එකක් loss වුණොත් ඩොලර් එකක් loss වුණොත් එක loss එකකදී win කරන පැත්තේදී 100ට දෙකක්. ඒ කියන්නේ ඩොලර් දෙකක් හෝ තුනක් win කරනවා. ඉතින් ඔයක 1 to 2 හෝ 1 to 3 විදියට ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙකුට දවසකට ජීවත් වෙන්න කීයක් අවශ්‍යද? දවසකට සාමාන්‍යයෙන් average ජොබ් එකක් කරත් ඔයාට දවසකදී අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් රුපියල් 3000ක් වගේ. රුපියල් 3000ක් වගේ අවශ්‍ය වෙනවා ජීවත් වෙන්න. ඊට පස්සේ අපි මේක බලමු US ඩොලර් වලට කන්වර්ට් කරලා. ඒ කියන්නේ අපිට 300න් බෙදලා බලමු ඇවරේජ්. ඇවරේජ් අපිට අවශ්‍ය වෙනවා ඩොලර් 10ක්. ඒ කියන්නේ රුපියල් 3000ක් කියන්නේ ඩොලර් 10ක් අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට ට්‍රේඩින් කියන ව්‍යාපාරයක් ඔයා කරනවා නම් එතකොට ට්‍රේඩින් කියන ව්‍යාපාරයක් ඔයා කරනවා නම් ඔයාට අවම වශයෙන් දවසකට ඩොලර් 10ක් හොයන්න වෙනවා. එතකොට ඔයාට අර ඩොලර් 100 කියන risk management එක පාවිච්චි කරලා ඔයාට ඩොලර් 10ක් දවසකට හොයනවා කියන්නේ ඔයාට ගන්න සිද්ධ වෙනවා. බලන්න තුන ගානේ අනිවාර්යෙන් ට්‍රේඩ් තුනක් අරගෙන තුනම win කරත් ඔයාට ලැබෙන්නේ ඩොලර් 9ක ප්‍රතිශතයක්. ඉතින් ඇත්තටම මදි. එහෙනම් ඔයාට ඊට වැඩිය හොඳයි කුලි වැඩක් කරන එක. මොකද කුලි වැඩ කරන කෙනෙකුට දවසට රුපියල් 3000ක් හොයනවා. ඉතින් මට ඔයාලට සරලව පැහැදිලි කරන්න උනේ මෙන්න මේ දේ. ඒ කියන්නේ අවම වශයෙන් ඔයාට ඩොලර් 10ක් ට්‍රේඩින් වලින් හොයන්න බැරි නම් ඔයා මේකට ෆුල් ටයිම් එන්න එපා. ඒ වගේම මේකේ තව විශාල කොස්ට් එකක් යනවා. ඒක මම මෙන්න මේ වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියෙනවා මීට වැඩිය. ඉතින් මේ සරල ෂෝට් වීඩියෝ එකක්. මේකෙන් මම උපරිමයේ පැහැදිලි කරා. එහෙමනම් ඔයාට කොච්චර කැපිටල් එකක් අවශ්‍යද? අපි යමු දැන් ඒක පැහැදිලි කරගන්න. මම මෙතනදී එක්ස්පෙක්ට් කරනවා ඩොලර් 1000ක කැපිටල් එකක්. රුපියල් ලක්ෂ 3ක්. හරිද? රුපියල් ලක්ෂ 3ක කැපිටල් එකක් අපි එක්ස්පෙක්ට් කරොත් මේකෙන් මම රිස්ක් කරන්නේ එක ට්‍රේඩ් එකකට 1%. ඒ කියන්නේ ඩොලර් 1000කින් 100ට එකක් කියන්නේ ඩොලර් 10ක්. එතකොට ඔයා එක ට්‍රේඩ් එකකට loss කරනවා. ඒ කියන්නේ හදිස්සි හරි stop loss වැදුනොත් ඩොලර් 10ක් loss වෙනවා. ඒ වගේම ඔයා take profit target එක ගත්තොත් මේක 1 to 2 කියලා අපි ගමු. ඒ කියන්නේ ඩොලර් 20ක් ඔයා profit එක විදියට අර ගන්නවා. එතකොට බලන්න. එතකොට සාමාන්‍යයෙන් දවසට ගන්න ඔයා trade 2යි හෝ 3යි. daily trade 2ක් හෝ 3ක් ගන්නවා. 2ක් හෝ
3ක්. එතකොට ඔයා කැල්කියුලේට් කරලා බලන්න. එතකොට ඔයාට දැන් සරලව ඔයාට වැඩක් තියෙනවා. ඒ තමයි මේක කැල්කියුලේට් කරලා බලන්න. ඔයා ලොස් වෙන්නේ කීයක් ලොස් වෙයිද? කියන්නේ ඔයාගේ වින් රේට් එකත් එක්ක ඔයා ට්‍රේඩ් කීයක් දවසට 3ක් ගත්තොත් ලොස් වෙනවද? කීයක් වින් කරගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මම මෙතන ඇවරේජ් ගත්තොත් ඩේලි ට්‍රේඩ් දෙකක් වින් කරනවා. එකක් ලොස් වෙනවා එක ට්‍රේඩ් එකක් වින් කරනවා ට්‍රේඩ් දෙකක්. එතකොට එකකට රිස්ක් කරනවා නම් මම US ඩොලර් 10ක් මෙතනදී ලොස් කරන එකේදී ඩොලර් 10ක ලොස් එකක් සිද්ධ වෙනවා. වින් කරන ගේ 20ක් කියන්නේ මෙතන ඩොලර් 20ක වින් එකක්. එතකොට මේකට මේක අඩු වෙලා ගියාම අවම වශයෙන් දවසට ඩොලර් 10ක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඩොලර් 10ක් හොයාගන්නත් ඩොලර් 1000ක කැපිටල් එකක් තියෙන්න ඕනි. ඉතින් මට සරලව පැහැදිලි කරන්න ඕන උනේ සමහර අය මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම ඩොලර් එකකින් ඩොලර් එකක් අරගෙන එන්න. ඩොලර් එකක් අරගෙන එන්න අපි ඔයාව ගොඩ දාලා දෙන්නම් කියනවා. ඉතින් මතක තියාගන්න එකට රැවටිලා ජොබ් එකෙන් ගෙදර එන්න එපා. මොකද මේක ඊට වැඩිය ගොඩක් බරපතලයි කාරණාව. මොකද ඔයාට හැමදාම වින් කරන්නත් බෑ. සමහර දවස් තියෙනවා ට්‍රේඩ් තුනම ලොස් වෙනවා. එතකොට ඒක දරා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ මැනේජ්මන්ට් එක නැතිකම නිසා තමයි ලංකාවේ ගොඩක් ට්‍රේඩර්ස්ලා ෆේල් වෙන්නේ. ඉතින් මෙන්න මේ මැනේජ්මන්ට් ප්ලෑන් එක ඔයා ඇප්ලයි කරලා බලන්න. ඔයා මාසෙන් US ඩොලර් 1000ක් කැපිටල් එක තියාගන්න. හැබැයි මේ කැපිටල් එකම ෆියුචර් ට්‍රේඩින් එකට දාන එක නෙවෙයි මම කියන්නේ. ස්පොට් ට්‍රේඩින් එකේ තියාගන්න. හැබැයි ඒක පාවිච්චි කරන්න එපා. හැම වෙලාවෙම ස්ටොප් ලොස් එක පැත්තට US ඩොලර් 10ක් රිස්ක් කරන්න. ඒ වගේම වින් කරනකොට 20ක් හෝ 30ක් ගන්න බලන්න. එතකොට ඒක ව්‍යාපාරයක් විදිහට ඔයාට හඳුනා ගන්න පුළුවන් කොහොමද මේක කරගෙන යන්නේ කියලා.